නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා හලෝ හායි හායි අපි යන්නේ කොහෙද? සුරතලියල්ල බලන්න යන්නේ මේ සිරිපාදේ සිරිපාදේ. අපි එන්න ඕන නම් කාවත් දාන්න ඕනි කියලා දන්නවනේ. ඒක කපුපන් ඒක මෙයානේ මේනේ දැන් අපි අන්න හදන්නේ හුරතල්ලැල්ලේ සුරතල්ලල්ල සුරතලියල්ල බලන්න යන්නේ කට්ටියත් එක්ක අපේ ගියවෙනි බැච් ට්‍රිප් එකද මේ? මේ පස්වෙනි එක 4-5 වගේ බැච් ට්‍රිප් එක කට්ටිය මෙහෙන් දැන් යනවා. කට්ටිය ගියාද අපි යන්න හදන්නේ අපි යන්න හදන්නේ කියලා බලමු. අමු කැලයක් මැද්දෙන් අපි මේ අවස්ථාවේදී යනවා සුරතලියල්ල හොයාගෙන. මහදුරන්නේ පාරයිනෙමයි තියෙන්නේ නේවා. ආරයිනෙමයි ඕන්නම් පයින් ගිහ හැටි අපි නම් යන්නේ පයින් අපිත් යන්නේ පයින්. ගිහිල්ලා බලමු. අපේ ලොකු අත්තා විසින් කට්ටිය එකතු කරන ආකාර පෙනියනවා. මේ අවස්ථාවේදී අතින් අල්ලගෙන ඉතින් අල්ලන්න ඕනේ නෑ අතින් අල්ලන්න එපා. අන්තිම පාර බං හා ගනින් ඔය ප්‍රශ්නයක් නෑ. මේ අල්ලගනින් මානසික වැටලා ධනිෂ්ඨ වාල වෙනවා කට්ටිය සුරතලියල්ල බලන්න යනවා. අපේ දිනාලයගේ නායකත්වයෙන් යන අන්තිම අපේ බැච් ට්‍රිප් එක 2023 මාකනින් සෙට් එක ආයි කොහොම හරි ඊළඟ ට්‍රිප් එකක් ආවා. මෙතනට එල්ලින්න අපේ කට්ටිය. මේක තමයි දියල්. මෙන්න මෙතන ඉන්න අපේ හෝටල් කාර්යෝ සෙට් එක. උන් අපිට කලින් ආවා. කට්ටිය අපේ ලොකු අයියා විසින් ඒකට කරන්නේ මෙහෙමයි. ඔය අතින් අල්ලගෙන නගනවා. අන්තිම රාජකාරිය. අලුත් එකා මේ පැත්තෙන් ඉන්නවා. අපේ අනිත් කට්ටියත් මේ පැත්තෙන් ඉන්නවා. මෙහෙම තමයි ඉතින් අපේ කට්ටිය ගල් වලින් පැන ආවේ. මේව තමයි ලස්සනට දියල්ල වැටෙන්නේ. උඩරක් ගහම මෙහෙම තමයි තියෙන්නේ. කට්ටිය පල්ලෙහා ඉන්නවා. අපේ කට්ටිය මෙහෙම ඉන්නවා. මෙහෙම ලස්සන තැනක් තියෙනවා. හරි ඉතින් මයි කවිෂය වතුර පොඩ්ඩක් ඇවිදලා බලන්න යන්න මෙන්න මෙතන. කෝ වෙන්නේ. අම්මෝ හිතලා ඉන්නේ බා. අපේ මාකටිං කට්ටිය පොලිමට ඉන්න. කෝ බයි කියන්නේ. හරි අපි මාකටිං කට්ටියත් එක්ක වතුර පාගන්න යන්නේ. යන්. මේන් වතුර මේ කකුලේ පොඩල් ඔව් පෑගෙනවා මේ වතුර පෑගෙනවා. ඒ වරු ඈ මෙහෙම කවිෂය මායි යනවා. මචං මේ හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමහා තනිවෙන්න හදවත් දැන් නිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් කොයිද ඉන්නේ අපි දැන් ඉන්නේ සුරතලියල්ලේ මුදනේ මේ පිටිපස්ස මේ ඉස්සරහා හරි ඉතින් අපි ෆොටෝ ටිකක් ගහලා වතුර ඩප්පඩ පාගලා සුරතලියල්ලේ මේ පල්ලයට බැස්සා. ඔව් අපි දැන් බලලා ආවා නාන්න නම් හම්බුන්නේ නාන්න හම්බුන්නේ නැහැ. දැන් නාන්න තැන තියෙනවා කියලා මම හිතන්නේ පුතේ කියලා මේ අපේ කට්ටිය මේ සෙට් එකක් නැග්ගා සුරතලියල්ලේ උඩට. අපි වෙන දවසක නගිනවා. කෑල්ලමයිට ගෙනින්ද නගින්න බෑ. අසලට මොකද නමක් කියනවනේ ඒ හින්දා මේ
ෆයිනස්. අපි වෙන දවසක ගිහිල්ලා බලමු. බං අපිට ඇහැට පේන කොල්ටි. මෙහෙම තමයි ඉතින් පාරට පේන්නේ දියැල. වල්ලෝකිට කඩන ලකුණු දාගන්න පුළුවන්. සමන්ති. අම්මගේ ලකුණු දාගෙන මොනවා කරන්නද නේ? පාගත්ත මල පෙන්නන්න. මේ ඕකිඩ් කිව්වට ඕකිඩ් නෙමෙයි මේවා. නිකන් මල. ඒ මුතු මටත් එකක් ගේන්න. මුන්ට ට්‍රැක් පැනලා. දත්තේ හිනාගෙන. පොදුලේ ස්ටිකර් හදන්න දන්නේ. මේ අහන්නකෝ. යන්න අතට මට කොහොමද ටිකස් තියෙනවනේ එහෙම කර. අතට යන්න බලන්න අර. පිස්සුද? view එක බලන්න. එතෙන්ට යන කොහෙන්ද? එතනින් මේ ඉවරයි. නෑ එහෙම සීන් නම් වෙන්නේ නෑ මේ තල පල්ලමක් ඇත්තනේ. ඔව්. අපි එනවා අරුන් ටික කලින් ඉන්න තිබේ. අර ගහ අර ග්‍රීන් මහා පාරෙන් එන ගමන් පොඩි නායකී තැනක් හම්බුණා. ටී බොන්න. ග්‍රීන් ටී බොන්න ඇවිල්ලා මේගොල්ලෝ. අර මේ ලස්සන view එකක් තියෙනවා. අපේ අනික් කට්ටිය නම් ගිහිල්ලා තාම ඒ අසින්සන බෝතලේ මොඩ කද්ද කියලා එපා වෙලා ගියේ. උඹලා එකද හැමදාම බලනවා කිය. ඔහොම තමයි ලස්සන view එකක් තියෙන්නේ. ආය රෝස මලක් නේ. මේ ගෑනින්ද අපි කොහෙද හරි පාරේ මිනිසුන්ගෙන් ගුටි කනවා. මේ ගෙදරකින් උස්සුවේ. මාල් කඩ ගිහිල්ලා මේක ගෙදරකින් උස්සුවේ. ගෙදරකින් ඉස්සරහ. මේ වගේ මලක් හම්බුණා පහන්තුඩා. ඊට පස්සේ බඩේරින් කන්න සෙට් වුණා. කොහොම මේ වෙත බලන්න චීස් එකක්ද? හරි මම වඩේ එකක් ගන්නවා. අපි මොනවද බඩේරින් කන්න යන්නේ. බඩේරින් කරගම ගිල්ල බඩේරින් කාලේ ඉඳ මොකද කරන්නේ කියලා බලමු. මෙතනින් පස්සේ ඉතින් කට්ටිය කිලෝමීටර් 3ක් විතර මේ නාන්න තැනක් හොයාගන්න ඇවිදගෙන ගියා. ඒ ටික තමයි මේ කට්ටිය ඇවිදගෙන යන්නේ. කට්ටියත් එක්ක බැච් ෆොටෝ එක ගහන්නයි යන්නේ මෙතන. කට්ටිය මෙහෙම බැච් ෆොටෝ එක ගහන්න ඉන්නවා මේ ඩබල් බ්‍රිජ් එක ගාව. ආරෙන්ද්‍රී විල්ලක් එනවා. ඉක්ව කළ ගහන්න එනවා කොහොම හරි. මේ තේ ඉතින් සෙට් එකත් එක්ක දඟලලා ගහපු ෆොටෝ එක. ඉතින් කළුපාන ඩබල් බ්‍රිජ් එක ගාවට තමයි අපි ආවේ ෆොටෝ එක ගන්න. 23 කට්ටිය ඉන්නවා මෙහෙම වහිනවා දැන්. වැස්සේ ගුලි වෙලා කට්ටිය ඉන්නවා. මර ගුලි විල්ල ගුලි වල. ඉතින් අපිට නාන්න උන්නේ නැහැ. ඉතින් නාන්න උන්නේ නැති ඉඳන් කට්ටියත් එක්ක මෙතන ඩබල් බ්‍රිජ් එක ගාව සින්දුවක් කියලා ඉතින් අපි කට්ටිය ගියා ඉතින්. ඉතින් මේ අපේ දිනාලයාගේ ගායන හැකියාව තමයි මෙතන පෙනී යන්නේ. අපේ ටැලන්ට් ෂෝ එකේදී දිනාලයාට සින්දුවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයා ආයතනයටත් මේක කියයි. ඉතින් අපේ කට්ටිය ගොඩක් සින්දු කිව්වා එදා. ඉතින් මට වීඩියෝ කරගන්න බැරුණා. මේකත් මේ නිතූගෙන් තමයි ඉල්ලගත්තේ. මේ අපේ කට්ටිය ගොඩක් දක්ෂයෝ ඉන්නවා ඉතින්. ඉතින් කට්ටියත් එක සින්දු කියලා මෙහෙම තමයි ආවේ ෆුඩ් බෝඩ් එකේ. ඔක ෆුඩ් බෝඩ් එක යන්න එපා හැබැයි. හරි ඉතින් කට්ටිය ගිහිල්ලා ආවා. දැන් වෙලාව 3:00 විතර. අපි ගියේ 10 මාර්ට. කොහොමද ඉතින් අද දවස? අද දවස සුපිරි. අද දවස කොහොමද කියලා ගියා? කොහොමද අද දවස? දවස් සුපිරි. එයා ගිහිල්ලා හිතයි අද දවස් සුපිරියට ගෙවුණා. ඉතින් දැන් 3:00 විතර වෙලාව. ඉතින් අපි යනවා. ඉතින් අපි සුරතලිය ඇල්ලත් බැලුවා. ආතල්ලයක් දැම්ම සින්දුවක් කිව්වා.
කට්ටිය ඉතින් ආතල් එකේ වැඩි ඉවරයක් කරනවා ඊළඟ දවසේ හම්බෙමු කො වෙන්න බල